හෙලෝ යාළුවනේ සාදරෙන් ආදරෙන් පිළිගන්න මගේ YouTube channel එකට. මොකද වෙන්නේ? එහෙනම් ඔයාලා එකතු වෙලා තියෙන මගේ YouTube channel එකෙන් ගෙන පළවෙනි වීඩියෝ එක Minecraft semi automated farm එක අදන විදිය බලන්නයි. එහෙනම් හරි අපි යමු වීඩියෝ එකට. අපි අපිට ඕන කරන බඩු ටික ඔක්කොම chest එකකට දාලා කරලා මම පිළිවෙලකට ඔක්කොම ලෑස්ති කරලා තියාගත්තා. මම මේකෙදි generate කරලා තියෙන flat world එක. මොකද මට ඇත්තටම මේ වීඩියෝ එක කරන වෙලාවෙදි මට ඇත්තටම අයිඩියා එකක් තිබ්බේ නෑ. අපි මොන වගේ බේස් එකක් දෙගෙන වගේ normal create කරලා තියෙන world base එකට මේක දාන්න ඇත්තටම මට උවමනාවක් නැති නිසා තමයි මම මේක අදලා පෙන්වන්න ඕන කියන වීඩියෝ එක අදනවා කියන තත්ත්වයට එනකොට මට හිතුනේ ඇත්තටම මේ වගේ ෆ්ලැට් වර්ල්ඩ් එක අදලා පෙන්නමු කියන එක. මොකද එතකොට ඔයාලා ලොකු පරාසයක් අදලා තියාගන්න. හරි අපි ඉස්සලාම උපස් ටික අරගෙන උපස් 9ක් තියෙනවා. අපි මේ 9 ප්ලේස් කරලා වැඩේ පටන් ගමු වෙනවා. හරි මෙන්න මෙතන අපි 7 බ්ලොක්ස් තමයි හදන්නේ. මුලින්ම අපි එක උප එක ගන්න ප්ලේස් කරගමු. හරි මේක ගලවගමු අපි ඒක වැරදිලා උඩට වැදුනා. හරි ඔන්න දැන් මෙන්න මෙතන ඉඳලා අපි ගාව උපස් 9ක් තියෙනවා. මේ 9 මෙන්න මේ විදිහට ප්ලේස් කරගෙන යනවා. ඔයාලා උප එක ප්ලේස් කරනකොට ඒ කියන්නේ මේ ගේම් සීරීස් එකට අලුත් නම් මේ උප එක ප්ලේස් කරනකොට ඉස්සරහට තියෙන බ්ලොක් එකට ටච් කරන්න. ඒ කියන්නේ මේ ඉස්සරහට ඒකයි මම මේක එකපාර ඔක්කොම එකපාර ආනන්නේ නැතුව ඒ කියන්නේ ඉස්සරහට එකක් එන විදියට මම අර ප්ලේස් කරන්නේ ඒකයි. මොකද එතකොට ඒ වුණාම උප එක වැඩ කරන්නේ මේ පැත්තට තමයි. ඒ කියන්නේ උප එකේ තියෙන මෙකනිසම් එක වැඩ කරන්නේ මේ පැත්තට. ඒ කියන්නේ අපිට දැන් මේ උප එකේ අපේ සම්පූර්ණම ටාගට් එක තියෙන්නේ අර සම්පූර්ණයෙන්ම අපි දැන් මේක වෝටර් වලින් වැඩ කරන්නේ. ඒකට මේ වෝටර් වලින් කලෙක්ට් වෙන ඒ ෆුඩ්ස් ටික අපිට යවා ගන්න ඕන පැත්ත ඩිරෙක්ෂන් එක තමයි අපි මේ ඒ පැත්තට දාන්නේ. ඊට පස්සේ අපි මෙන්න මේ අන්තිම තැනට දාගන්න චෙස් දෙකක්. මම මේකත් ලෑස්ති කරලා තියාගත්තා. මම හිතන්නේ ඒක තියෙනවා. අපි ඊට පස්සේ මෙන්න මේ අන්තිම එකෙන් මෙන්න මෙතනින් දාගමු. ඊට පස්සේ ආයෙත් මේකෙන් මෙන්න මෙතනින් ප්ලේස් කරගමු බ්ලොක් එක. ඊට පස්සේ අපි ගණන් කරමු මෙතන 7යි. දෙකක් වැවුණනේ. නැහැ 1යි. 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. හරි එතකොට මෙන්න මෙතනට වතුර බ්ලොක් එකක් ප්ලේස් වෙනවා. ඊට පස්සේ ආයෙ මෙන්න මේ දාලා තියෙන තැනට වතුර බ්ලොක් එකක් ප්ලේස් වෙනවා. හරි අපි ඊට පස්සේ මෙන්න මේ පැත්තට 8ක් වෙනුනේ 7ක් අරගෙන 1යිනේ. 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. හරි අපි ඊට පස්සේ මෙන්න මෙතනින් මේ විදිහට උස්සලා හරි ඊට පස්සේ අපි මෙතන දෙකක් දාලානේ තියෙන්නේ 3යි 4යි 5යි 6යි 7යි 8යි. හරි අපි දැන් මෙන්න මෙතනදී වතුර බකට් එකක් ෆ්ලෝ කරලා යවලා බලමු. අපි හිතනවා වගේ මෙන්න මේ කොනටම මේක එනවද කියන එක. ඔයාලා ඒක ටෙස්ට් කරලා බලන්න අනිවාර්යෙන්. බ්ලොක්ස් 8 වෙනි බ්ලොක්ස් එකේ ඉඳලා යවන්න වතුර බකට් එක යන්නේ නැහැ නේද? ඒ කියන්නේ අපි මේක 7ෙන් නවත්වමු. ඒ කියන්නේ මම අට කියන්නම් දැන් අපි මේක මේ පැත්තට 8ක් ගෙනාවනේ බ්ලොක්ස් 8ක් ගන්න එපා. බ්ලොක්ස් 7ක් ගන්න. 7ෙන් තමයි ඔයාලා නවත්තන්න ඕනේ. 8 වෙනි එකේදී උස්සන්න උඩට. දැන් අපි 8ක් ගෙනල්ලා නිස්සුවේ. ඒතකොට 9 වෙනි බ්ලොක් එකේදී නිස්සුවේ මෙන්න මෙතනදී උස්සන්න. මෙච්චර උස්සන්න ඕනේ නැහැ. එක බ්ලොක් එකයි ඉස්සෙන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ ගානට උස්සලා ගන්න. හරි ඒ කියන්නේ ඩර්ට් වලින් අපි මේක පුරව ගන්න. මොකද අපි මේ හදන්නේ ෆාම් එකේ බේස් එක. ෆාම් බේස් එක ඩර්ට් වලින් තියෙන්න ඕනේ. එතනට අපිට ස්මූත් ස්ටෝන් වගේ දේවල් පාවිච්චි කරන්න බෑ. ස්මූත් ස්ටෝන් පාවිච්චි කරනවා පාවිච්චි කරන්න අනිවාර්යයෙන්ම කිසිම ප්‍රශ්නයක් නෑ. මට ඔයාලා ස්මූත් ස්ටෝන් වගේ දේවල් පාවිච්චි කරන එක වටේට කියන්නේ මට ප්‍රශ්නයක් නෑ කොහොමවත්. ඇත්තටම ස්මූත් ස්ටෝන් මම පාවිච්චි කරන්න ඕනේ කියලා මම කියනවා. ගාව තියෙන කොබල් ස්ටෝන් නම් මොකද මේක ගොඩාක් කියන්නේ එනම ලොකු හාඩ් මේකක් නෙමෙයි. ඒ කියන්නේ ලොකු ස්ට්‍රක්චර් එකක් නෙමෙයි. මේකට ඇත්තටම සාමාන්‍යයෙන් අපිට
ඒම ලොකු දේවල්ටයක් හොයාගන්න උපස් ටිකුයි අපි අදාගන්න ඕනේ ඩිස්පෙන්සර් ටිකකුයි විතරයි අනිත් ඒවා නම් කොබල්ස්ටෝන් වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන් චෙස්ට් එක කොහොමද අපිට අදාගන්න පුළුවන් වුඩ් වලින් හරි එතකොට අපි මෙතන දෙකක් ප්ලේස් කරලා තියෙනවා 3යි 4යි 5යි 6යි 7යි ඊට පස්සේ මෙතනින් එකක් උස්සන්න උඩට ඒක අනිවාර්යෙන් එකක් උඩට උස්ස ගන්න සරි 2යි 3යි 4යි 5යි 6යි 7යි අටවෙනි එක උස්ස ගන්න හරි ඊට පස්සේ අපි මෙන්න මේ විදියට උඩට උස්සනවා එකක් ඒ කියන්නේ අපි මේ ස්ට්‍රක්චර් එක පාවිච්චි කරන්න මොකද දන්නවද වතුර ෆ්ලෝට් වෙන එක තව පල්ලෙහාට ගන්න ඕනේ. අපි ඒතර දැනට ප්ලේස් කරගත්ත 1යි 2යි 3යි 4ක් ප්ලේස් කරලා තියෙනවා 5යි 6යි 7යි. කියන්නේ එක දිගට වතුර ප්ලේස් වෙන්නේ බ්ලොක්ස් 7කට වගේ තමයි යන්නේ. එතනින් යාර නවතිනවා. අපිට එතනින් යාට ගෙනියන්න ඕන නිසා තමයි අපි මෙන්න මේ විදිහට කෑලි 3කට, ඒ කියන්නේ තට්ටු 3කට මේක කඩලා හදලා තියෙන්නේ. එතකොට අපිට වතුර ෆ්ලෝට් වෙන ප්‍රමාණය දැන් අපි හිතන්නකො මේ පල්ලෙහාට තමයි මේකේ ෆිසික්ස් ඒ කියන්නේ වෝටත් එක්ක වැඩ කරන ෆිසික්ස් එක වැඩ කරන්නේ මේ විදිහට. මොකද පල්ලෙහාට යනකොට මොට ලස්සනට ෆ්ලෝට් වෙනවා. කෙලින් අතර ෆ්ලෝට් වෙනකොට ගොඩක් දුර යන්නේ බ්ලොක්ස් 7කින් වගේ නවතිනවා. ඒ බ්ලොක්ස් 7 මේ ෆිසික්ස් එක කඩා ගන්න තමයි අපි එතන ඒ දේ කරන්නේ. හරි අපි එහෙනම් ඔතනින් උඩට නැගලා මෙන්න මේ විදියට මේක ප්ලේස් කරගමු. ප්ලේස් කරගෙන යන් ඊට පස්සේ අපි එතකොට ෆාම් එකේ වැඩ ටික ඉවරයි. ඔව් ෆාම් එකේ වැඩ ටික දැන් ඒ කියන්නේ ෆාම් එකේ අපි අදන බේස් එකේ වැඩ ටික ඉවරයි. ඊට පස්සේ අපි හරි දැන් අපි මෙන්න මෙතන ඉඳලා වතුර යන්නේ එකක් පාලෙන්. ඒ කියන්නේ අනිවාර්යෙන් අපි අපේ ෆාම් එකේ බේස් එකට සමාන්තරව තමයි වතුර යවන්න ඕනේ. කියන්නේ උඩ එක බ්ලොක් එකක් දුරට යන්නේ නැතුව එක බ්ලොක් එකක්වත් පල්ලයට යන්නේ නැතුව. මොකද මේ ෆාම් එක වැඩ කරන්නේ එතකොට ඒ විදිහට තමයි නැත්තම් මොකද එහෙම නැති වුණොත් අනිවාර්යෙන් මැද තියෙන බ්ලොක්ස් ඩිහයිඩ්‍රේට් වෙලා ඉවර වෙලා ඒ වගේ පැල ග්‍රෝ වෙන්නේ නැතුව යනවා. සීඩ්ස් දැම්මට වැඩක් නැහැ. ඒක පැල වෙන්නේ නැහැ. තීව යන තත්යකටපත් වෙනවා. හරි. ඊට පස්සේ අපි ගාව තියෙන බ්ලොක්ස් ටික මේ විදිහට දිගට දාගෙන ගිහිල්ලා මෙන්න මෙතනදී අපි උඩට ගන්නවා සම්පූර්ණයෙන්ම මේ කියන්නේ ඊට පස්සේ යන්නේ මෙන්න මේ ලයින් එක දිගේ තමයි යන්නේ. ඊට පස්සේ මෙන්න මේ ලයින් එක දිගේ තමයි අපි වතුර යවන්නේ. ඒකෙන් තමයි අපි සම්පූර්ණයෙන්ම ෆාම් එකේ බේස් එකේ වතුර සප්ලයි එක බලාගන්නේ අන්න ඒකෙන් තමයි. අපි ඊට පස්සේ මේ පැත්තට අරගෙන ඇවිල්ලා මෙතනට වෙනකන් ගෙනල්ලා මෙන්න මෙතනදී කඩලා අපි මේ පැත්තට ගන්නවා. ඔබට එතන බ්ලොක් එකක් දාලා තියාගන්න. හරි. ඊට පස්සේ අපි තව මෙතන මෙන්න මෙතනට බ්ලොක් එකක් දාමු. දාලා මේ පැත්තට මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වා ස්මූත් ස්ටෝන්ම පාවිච්චි කරන්න ඕනේ. ඔයාලා කැමති නම් අපිට ස්මූත් ස්ටෝන් නැත්නම් ඔයාලට කොබල් ස්ටෝන් උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඒකම කිසිම ප්‍රශ්නයක් නැහැ. මම මෙතනදී ස්මූත් ස්ටෝන් පාවිච්චි කරන්නේ ඔයාලට කැපිලා පේන්න ඕන නිසා. ඒ කියන්නේ ඔයාලට කැපිලා පේන්න ඕන නිසා කියන්නේ ඔයාලට ඇත්තටම කියන්නේ මේකේ කොබල් ස්ටෝන් වගේ පාවිච්චි කරලා චුට්ටක් පේන්නේ නැති ගතියක් වගේ තියෙනවා වගේ මට දැනෙච්ච නිසා තමයි මම මේකට ස්මූත් ස්ටෝන් පාවිච්චි කරේ. මොකද ඒක පොඩ්ඩක් විතර සුදු පාටයිනේ. හරි. මෙතනදී අපි මේ එක බ්ලොක් එකක් පිටිපස්සෙන් තමයි තියලා තියෙන්නේ. මොකද ඒව නැති වුණොත් අපිට අර එතනදී යන ඒ කානුව වගේ කියන්නේ ලයින් එක වාගන්න බැරි වෙන නිසා තමයි මෙතනත් එහෙමයි. අපි මේ එක බ්ලොක් එකක් පිටිපස්සෙන් තියලා තමයි තියෙන්නේ. මෙතනත් එහෙමයි එක බ්ලොක් එකක් පිටිපස්සෙන් තියලා තියෙන්නේ. හරි. දැන් අපි ගිහිල්ලා බලමු වතුර ඩ්‍රොප් කරලා ඉවරලා වැඩ කරනවද කියන එක. හරි. වතුර ඩ්‍රොප් කරා ගලාගෙන යනවා. ඔව් කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. ඊට පස්සේ අපි බලන්න ඕනේ හරි. කොනටම ගියා. ඒ කියන්නේ මේ පැත්තෙන් වතුර බ්ලොක් එකක් දැම්මා. ඉන්න අපි වතුර බ්ලොක් එකක් අරගෙන යමු චෙස්ට් එකේ තියෙන වතුර. දැන් නම් ෆාම් එකේ ඇත්තටම 80ක් වගේ වැඩ ඉවරයි. හරි අපි ඉක්මනට දුවලා ගිහිල්ලා
මෙතන්න වතුර එකක් ප්ලේස් කරගමු. හරි ඒකත් ඒ විදිහටම යනවා. ඊට පස්සේ අපි ඊතුරු වැඩ ටික කරගමු. හරි ඒ වැඩ ටික හරි. දැන් අපි එනම් මෙතන මේක වාගමු. අපි මෙන්න මෙතන ඉඳලා ප්ලේස් කරගමු. මගේ අතින් පොඩි හරි ප්‍රශ්නයක් නෑ. දැන් හරි ඊට පස්සේ හරි ඒකත් හරි. එතකොට එතනත් කිසි ප්‍රශ්නයක් නැතුව වැඩ කරනවා. හරි ඊට පස්සේ අපි මෙතනින් මේ විදිහට ප්ලේස් කරගත්තා නම් වතුරත් එනවා කියන එක අපිට පේනවනේ. මෙන්න මේ වගේ කිසි පිටසක් තියන්න එපා කියලා මම ඔයාලට කියනවා. මොකද ඒ මොනොත් එහෙම වතුර බ්ලොක් එකේ කාණු වගේ ඉතුරු වෙන තැනකින් අනිවාර්යෙන් ඒ ලයින් එකම නවතිනවා. ඒකයි කියන්නේ. ඒකයි මේ ලයින් එක අපි වාගන්නේ. හරි වතුර නවතින්නේ නෑ. මේ ලයින් එක ඔයාලට කැමති විදිහට ෆිල් කරගන්න පුළුවන් කැමති බ්ලොක් එකකින්. ඒව කිසිම ඉෂුව එකක් නෑ. බ්ලොක් එකකට මේ බ්ලොක් එක පාවිච්චි කරන්න බෑ කියලා හැම බ්ලොක් එකක් සපෝට් කරන ඒව කිසි ප්‍රශ්නයක් නෑ. මේක අපි අවුට්ලයින් එකක් විතර තමයි මේ ස්මූත් ස්ටෝන් කියන එක මෙතනදී පාවිච්චි කරන්නේ. හරි අපි දැන් මෙන්න මෙතනිනුත් පොඩි බෝඩ් එකක් දාගමු. එතකොට සම්පූර්ණයෙන්ම මේක වැහිලා තියෙන්නේ. ඊට පස්සේ අපිට තියෙන්නේ ඩිස්පෙන්සර්ස් ටික දාගන්නයි. රිපීට් අසුයි ඒ වැඩ ටික කරන්න. ඊට පස්සේ අපි වතුර ටිකක් දාගත්තා නම් හරි. දැන් අපි බකට්ස් දෙකට වතුර ගමු. බ්ලොක් එක තියාගමු. එකක් තියාගමු. අපි දැන් ගමු රෙඩ්ස්ටෝන් ටිකයි රිපීටර්ස් ටිකයි. හරි එහෙනම් දැන් අපි යමු උඩට ගිහිල්ලා බලමු. හරි ඊට පස්සේ අපි දැන් ඩිස්පෙන්සර්ස් ටික ප්ලේස් කරගමු. හරි ඩිස්පෙන්සර්ස් ටිකත් අපි ප්ලේස් කරගත්තා. ඊට පස්සේ අපි මේකට මේකට දැන් සිග්නල්ස් එන්න අපි පවර් ලයින් එක වගේ අපි කියන්නේ රෙඩ්ස්ටෝන් තමයි මේක පවර් ලයින් එකක සිග්නල්ස් එවන්න වැඩ කරන්නේ. අපි හරි මෙන්න මේ විදිහට කොනේ මේකට කනෙක්ට් වෙනවා අපිට පේන්නේ නැහැ. මොනවාම විතරයි පේන්නේ. ඊට පස්සේ අපි මේක පහලටම බස්සගෙන මෙන්න මෙතනදී රිපීට් එකක් දාගන්නවා. ඕකටත් කියලා ඊට පස්සේ අපි රිපීටර්ස් දෙකක් පාවිච්චි කරනවා. ඒකෙදි රිපීටර්ස් අපි කීයක් පාවිච්චි කරත් එහෙම ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඩිලේ එකක් එහෙම වෙන්නේ නැහැ. අපි ඩිලේ ඇදුවේ නැහැ. නෝමලි තමයි පාවිච්චි කරලා තියෙන්නේ. අපි තව චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා රිපීටර් පාවිච්චි කරමු. ඊට පස්සේ ඇති අපි වෙන විදිහට සිග්නල් ටික ආවගෙන යම් බ්ලොක්ස් මෙතන නෑ 15ක් නෑ යන්න දිනවා කියලා. හරි ඉතින් ස්විච් එක අපි ගමු. මෙන්න මේ චෙස්ට් එකේ තියෙන ස්විච් එකක් මම තියලා ස්විච් එක ගමු. චෙස්ට් දෙක ගමු අපි. දැන් අපේ වැඩ ඉවරයි. දැන් හොපර් එක ඇරිලා තියෙන්නේ. අපි මේ පැත්තට අරව ගන්නවා. ඊට පස්සේ බටන් එක මෙන්න මෙතනට ප්ලේස් කරනවා. එතකොට අපිට පේනවා සිග්නල්ස් යනවා. එන්න අනිවාර්යෙන් මේක වැඩ කරනවා ඇති. හරි අපි දැන් වතුර ටික උඩට ගමු. අපි ගිහලා වතුර ටිකයි බෝන් මීල් මම පාවිච්චි කරන්නේ මෙතනදී ඔයාලට මට මෙතනදී ඕනේ මේ සිස්ටම් එක වැඩ කරන විදිය පෙන්වන්න නිසා මට ඕනේ ඉක්මනට පැල ටික ග්‍රෝ කරගන්න. ඒ නිසා තමයි මම බෝන් මීල් පාවිච්චි කරන්නේ. එහෙම බෝන් මීල් ඔයාලා පාවිච්චි කරන්න ඕනේ නෑ. මොකද බෝන් මීල් පාවිච්චි කරනවා නම් ඉතින් අපිට නිකම් පොත් හදා ගන්න පුළුවන් නේ. මම බෝන් මීල් පාවිච්චි කරන්නේ මෙතනදී අර ඉක්මනට ග්‍රෝ කරගෙන ඉවරලා මට මේක වෙන මෙකනිසම් එක ඔයාලට පෙන්වන්න ඕනේ. ඒ කියන්නේ මේක වැඩ කරන විදිය කොහොමද පෙන්වන්නේ කියනවා. ඒ නිසා තමයි මම හරි වතුර ලයින් එක මම පාරි එතන ගත්තා. අපි දැන් ගිහලා ඩිස්පෙන්සර්ස් වල වතුර දාගමු. හරි මෙන්න මේ විදිහට එක ඩිස්පෙන්සර් එකට එක වතුර බකට් එක ගන්න දාගන්න. දෙකයි. ඔයාලා හරියටම මේක ඉවර කරගත්තා නම් ඔයාලට 7ක් තමයි හම්බෙන්න ඕනේ. 1 2 3 4 5 6 7ක් තමයි ඔයාලට හම්බෙන්නේ. වතුර බකට්ස් ගෙනල්ලා තියෙන්නේ 7යි.
හරි අපි ඉන්ෆිනිටි පොඩ සෝසයක් අදාගම මොකද මේ ඒ අපිට උමනා වේ කියලා වටි ටිකක්කම ඔලටම ගිල දෙන්න ඉන්ෆිනිටි ොඩ සෝසය කදාගන්න කොම කියලා ඔතුරපකට දෙක් පාවිච්චි කරල තොට අපිට ඒකින් අන්ලිමිට ොතුර ගන්න පුල එක ගොඩාක් අය දන්න දෙයක් සමාරදාන සමාර දන්න දෙය ඉන්නුල එයාලට තමයි මම මේක පෙන්නන්නේ බලන්න අන්න මෙන්න මේ විදියට බ්ලොක්ස් දෙකක් ප්ලේස් කරගන්න මේ පැත්තටත් බ්ලොක්ස් දෙකක් මේ බොක් බ්ලොක් ඔන්න අයින් කරන්න තොලට මේක වලක් අපාගනුනත් බ්ලොක් කිසි ප්‍රශ්න මේ පැත්තර දෙකයි මෙන්න මේ පැත්ත දෙක එතකොට දැන් මෙතන මැද හතරක් තියෙනන මේ කොනට එකක් ප්ලේස් කරන්න මේ කොනට එක ප්ලේස් කරන්න ඒගැන අයින් දෙකට ප්ලේස් කරන්න ඕට බකට් දෙක මතවත ෝඩ වට්ට කරන්න තවඩට ගත්තා හරි ඒගැන්න ඒජ කොන් දෙකට විරුද්ධ කොන් දෙකට ටයිප් කරාට ටච් කරාට පසේ ඔන්න දැන් මම මේ වතුර බකට අතර උරන මේකට තාපු වතුර බකට්ද ඒතම ඉන්ෆිනිටි ඔබ කියන්න ලේසි මදාගන්න පුලන් ඉන්ෆිනිටි කොට සොස්සක් ඇතන්නක ලාවවලට වැඩ කරන්න ඇත්ත කොයිද ලාවලට මන් රයි කල දින ලාව එක බ්ලොක් එකන එක බ්ලොක් එකම තමයි ඇබයි බෝටවලදී එමන මේකදී බෝඩ වැඩ කරන මේක මේක පිසික්ස් ගැන එමල පොඩි තන්නවා මේක මේකට මාවනික වෙච්ච පිසික්ස් තියෙන අපේ ලෝක තියෙන දේවල් එක්ක මේක කම්පෑ කල බලන්න බැහැ අපිට හරි වතුර වැඩේ හරි බ්ලොක්්ටික පරිසං වෙන්න කියලා ඉතලා මං ස්මුත් රෝන්ටිකින් මේක ත චුට්ටක් කව කරගන්න බලන්න ඇන් මං ඔය කරගන්න ඕනේ හරි දැන් අපිට තියෙන්නේ පැලටික වගා කරන වැඩේ තමයි කරන්න තියෙන්නේ හරි අපි දැන් මෙන්න මෙතන චුට්ටි උඩ ලයිට්නැක් කවාගම මටි දෙනයි හොඳයි කියලා මෙන්න මේ තියෙන පොට්ටි ලයිට්නැක් කවාගම මගේ කෝ පිකැස් එක පිකැක් එක මොන්දාල විල්ලද චෙස්ට එක ඇතුළේ චුට්ට තැන්ට පෝඩ්ඩක් විතර දාලා දයාගම් මොකද වතුර එක පාරට එන ස්පීඩ් එකත් එක්ක සමාරක් කරල්ලට පිට යනවා මේ අපිට කලෙක්ට වෙන්න ඕනටික පිට යනලාවල් තියෙන ඒකයි ම බ්ලොක්්ටික දාගත් ඇර ප්‍රශ්නක්න මේ ඇතිවේ කියලම හිතනවා හරි දැන් එතකොට අපි බලමුද වතුර දාලා තියෙනෙ ට්‍රයි කල්ල බලමු මේක ඉසලා වැඩ කරනාද කියන එක සවිච්චක ඉබවා ඔවු වතුර ගලාගෙනවා ලස්සනට කිසිම ප්‍රශ්නයක් නෑ හරි ඔබස්ටිකට වැැගුණ ආර්ම සවිච්චක බම වතුරටික සම්පූර්ණයම නැතිලා එතකොට හරියටම හරි මෙයා ගොයින්දා මේක යන්න එලියට සත්ව ඝාතනය දානම් සත්ව ඝාතනය තානම් වගේ තාරන්න කරන්නනේ කරන්නත්තනෑ කියරන්න අවස්ථාවනුව තමයි නිකංගරි කැලේ මැද දිසවයි වෙන්ඩ වගේ සිටුවේෂන්යක් කවුත් කරන්න දෙයන්න ආවෙක්කරිකමක් නෑ එතකොටති මීටවස අපි වෙන්න මේ විදියට දැමන් කිව්වන මේක ගැන සෙමි ඔටෝමේට එතකොට ගැන්නේ අපිට කැන අපිට දැන් වැඩ දෙකක් තියෙනවන එකක් අපි ෆාර්ම කොමත් අදාගත්තර පස මොක්කරි අපි නොමල් මැනුවල් ෆාර්ම කර දාගත්තර පස අපි කොමත් වැඩ දෙකක් කරන්නෙව එකක් තමයි වපුරණය නැත්තක තමයි නෙලා ගන්න වතුර කෝමත්දානන එතකොට මෙත්ත නැති මම එකයික සෙමි ගැන්න මෙත්ත නැති ඔයාලට තියෙන්නේ එක්කෝ එකන්නේ නෙලන ගැන්නේ නෙලන එක කරන්න නෑ නෙලන එක නිකම්ම වෙන ඔයාට තියෙන වපුරන්න වපුරණ එකත් වපුරණ එකත් මං ගැන ෆාමිංගේ ගැන්නේ වාට ඒ ගැන මේක සීස් ටික ප්ලේස් කරගන්න වැඩෙත් කරගන්න තව ෆාම් මොඩ්ඩ එකක් තියෙනවා ඒ මොඩ්ඩක් ගැන මේ වෙනම ඉස්ටෝල් කරන්න මොඩ්ඩ ඇන්නවේ ෆාම් එකක් අදන්න පුල මෙතැඩ් එකක් තියෙනවා ෆාම කෙනෙක් ඔය ගැන විලේජ ෆාම් කෙනෙක් ඔයා අරගෙන විල්ලා මේ ඒ පලේස් කරලිවල ඇතුළේ එයාට ගෙඩන්න බැරිවෙන්ඩ වැටක් ගාලා ඒම පොඩි ප්‍රසෙස්ස එකත් තියෙනවා මං මේ ඉස්සරටවන් කියනව වීඩියෝ සීරස එකත් එක්ක
ඒ වීඩියෝ අරගෙන ඒ වීඩියෝ සීරියස් එකත් අරගෙන ඉන්න ඒ වීඩියෝ ඒ සීරියස් එක ඇතුළෙම මං හිතාන් ඉන්නවා ඉස්සරහට සර්වයිවල් මෝඩ් ඊට පස්සේ ස්කයි බ්ලොක් සීරියස් එකක් අරගෙන ඉන්න කියලා. හරි එහෙනම් දැන් අපි දැන් ඔයාලට පේනවා ඇති මෙතන කිසිම ඩිහයිඩ්‍රේටඩ් බ්ලොක් එකක් නැහැ. පේනවනේ මෙයාම බ්ලොක් එකකටම වතුර යනවා පේනවා. ඒ කියන්නේ මෙතනදී අපි අර වතුර දෙපැත්තෙන් අපේ යවන වැඩේ හරියට වෙලා තමයි තියෙන්නේ. හරි ඊට පස්සේ අපි දැන් මෙන්න මේ විදියට වැඩේ ගෙරීගෙන යනවා. හරි දැන් අපි මෙන්න මේ විදියට සීට්ස් ටික ප්ලෑන් කරගමු. එතකොට මේක අපිට තියෙන සීට්ස් පැල කරන එක විතරයි. දැන් මේ එකෙන් එකට ඇවිල්ලා අපිට සීට්ස් ටික මේ ආවස් කරගන්න නෑ. එතකොට ප්‍රොප් වෙන වැඩේ යාලගෙන් වෙනවා. අර ඉගෙන අපි අදපු මේ මැෂින් එකෙන් වෙනවා. අපිට තියෙන්නේ මේ ටික පැල කරන එක විතරයි. පැල කරන එක කරගත්තම ඉතුරු වැඩ ටික ගන්නට අපි හැමදෙස්සෙම පැල කරන එක විතරක් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා දැන් මේකෙන් පස්සේ ටික කාලයක් ගිල්ලිවල ඔයාලට දැන් මේ පැල කරන එකත් කම්මැලි වගේ ඒකටත් ෆාම් එකක් වගේ එකක් හදන්න ඕනේ කියලා අයිඩියා එකක් ආවොත් ඒ අයිඩියා එකක් තියෙනවා නම් මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාලා තියන්න. අනිවාර්යෙන් ඉස්සරහට ඒ වීඩියෝ එක අරගෙන එන්න. මොකද මම ඇත්තටම මේ වගේ සීරියස් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ෆාම්ස් වගේ ටෙක්නික්ස් තියෙනවානේ මේකේ තියෙන පිස්ටන් අරගෙන මේක ලිෆ්ට් එක හදන්න පුළුවන් ඒ වගේ දේවල් තියෙනවා. ඒ වගේ මැකැනිසම් වගේ තියෙනවා මයින්ක්‍රාෆ්ට් එකේ ටමාවෙනික වෙච්ච දේවල් පිස්ටන් එක රෙඩ්ස්ටෝන් වලින් පාවිච්චි කරලා රේල්වේස් ඊට පස්සේ මයිනින් ෂාෆ්ට් වලින් ඉඳලා බඩු අරගෙන එන මේ රේල් දාලා ඔය කෝස්ට් ඒ වගේ හදන්න පුළුවන් දේවල් තියෙනවා. ඒ ටික මම දන්න දේවල් ටික අදන වීඩියෝස් මම ඉස්සරහට අරගෙන ඉන්න. හරි ඊට පස්සේ දැන් අපේ මේකේ හරි එහෙනම් දැන් අපි මේක ප්ලේ කරලා මේක අපි වැඩ කරන විදිය බලමු. අපි එනම් ඔන්න දැන් ස්විච් එක ඔපනවා. හරි වැඩ කරනවා වතුර ටික අර පැත්තෙන් දෙනවා කොහමද ලස්සන. හරි ඔක්කොම කිසිම අබාධයක් නැතුව එකක් දෙකක් වගේ ගල් උඩ රැඳුණා. හරි ඔක්කොම ටික පිළිවෙලට ආවා. එතකොට අපිට අර ඕකේ තියෙන ඒ ටික ක්‍රොප් කරගන්න අපිට යන වෙලාව සම්පූර්ණයෙන්ම ඉතුරුයි එකම එක ස්විච් එකකින්. දැන් අපිට මෙන්න මේ වතුර ටික ඕම් අයින් කරගන්න පුළුවන්. මෙන්න මේ බැඩ්ලෝ වශයෙන් එනවල. මේක බීට් එක මගේ අතේ තියෙන ඉන්නේ. හරි. මේ ස්විච් එක ආයේ එබුවම ඩිස්පෙන්ස් එකෙන් ආයේ වතුර ටික ඔක්කොම අයින් කරනවා. අපි බලමු දැන් ස්ටෝරේජ් ටෙස්ට් එක ඇරලා හරි. ටෙස්ට් එකට පොඩ්ඩ පිරෙනවා. ඔන්න ඔය විදිහට තමයි පිරෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි ඔක වැඩ කරන්නේ. ඒක තමයි සම්පූර්ණයෙන්ම ඒක වැඩ කරන මෙතඩ් එක. එකම එක ස්විච් එකක් ඔබලා අපිට සම්පූර්ණයෙන්ම තාමත් පිරෙනවා. මෙතන අපිට දැනට සීට්ස් 64 එක කියන්නේ 1 ස්ටැක් එකක් පිරিলা තියෙනවා. මෙතන කොහොම ස්ටැක් දෙකක් විතර පිරෙයි. දැනට වීට් නම් පිරලා තියෙනවා 23ක් විතර. මම හිතනවා මේ මෙතඩ් එක පාවිච්චි කරලා ඔයාලා ෆාම් එකක් හදලා බලයි කියලා. මෙච්චර ලොකු එකක් නැතත් ඔයාලා පොඩි එකක් හරි නැත්නම් මීටත් වඩා ලොකු එකක් හරි හදුවොත් එහෙම අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මම ඉස්සරහට WhatsApp group එකක් Telegram group එකක් ඊට පස්සේ ඒ වගේම Discord channel එකක් වගේ හදන්න බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා. දැන් මම Discord channel එක හදලා තියෙන්නේ. ඒකේ වැඩ අප්ඩේට් වෙන ගමන් දෙන්නේ WhatsApp group එකේ link එක මම දාලා තියන්නම්. ඔයාලා join වෙලා ඔයාලා අදපු ෆාම් එක මට ෆොටෝ එකක් දාන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. Goodbye.